YouTube channel සංජුලොක්. ඉතින් අද මම කතා කරන්න හිතුවේ ඉතාලම ඉක්මනට 1k subscribers මම කොහොමද හදාගත්තේ කියලා. channel එකක් අලුතෙන් පටන් ගන්න බලාගෙන ඉන්න ඔයාලට මම මේ ගේන වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. ආදරයෙන් මතක් කරනවා මගේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. අලුතෙන් join වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයත් YouTube කරන්න videos දාන්න පටන් ගන්න ඉන්න කෙනෙක් නම් content creators කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට කොන්ෆිඩන්ට් එක තියෙන්නම ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. අපි වීඩියෝ එකක් කරනකොට අපිට ඉවසීම ඒ හැමදේම අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. අපි channel එකක් පටන් ගන්නේ යම්කිසි ආදායමක් හොයන්න බලාගෙන නිකන් නෙමෙයිනේ. එතකොට ඒ channel එක up කරගන්න අපිට අනිවාර්යයෙන්ම subscribersලා ඕන වෙනවා. ගොඩක් අයට ප්‍රධානම සහ අමාරුම වැඩේ watch time 4000 subscribersලා. ඉතින් පෙලක් අය මගදී YouTube channel පටන් අරගෙන නතර කරනවා. views මදි, watch time නැහැ, subscribe බැරි වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න හින්දා ඉතින් මම කියන්නේ ඔයාලා content creators ලා නම් අනිවාර්යයෙන්ම channel එකක් පටන් ගන්නවා නම් channel එකක් පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම හොඳ content create කරන්න. සමාජයට වැදගත් වෙන දේවල් create කරන්න. එතකොට views එනවා, watch time නිකම්ම හැදෙනවා, subscribers ලා එනවා. මම content create කරන්න අරගෙන දැන්ට මාස දෙකමාරක් වගේ වෙනවා. මේ වෙනකොට මම 1.1k subscribers achieve කරගෙන තියෙනවා. මුල් දවස්වල නම් videos වලට subscribers views අඩුයි. සාමාන්‍ය සතියක් දෙකක් තුනක් වගේ යනකොට අපේ audience එක හැදෙනකොට නිකම්ම grow වෙනවා. ඉස්සෙල්ලාම ඔයාලා short video කරන්න පටන් ගන්න. short video වලින් views සහ subscribers ලා වැඩි වෙනවා. subscribe 1000 වුණාම long video කරන්න පටන් ගන්න. එතකන් long video සතියකට එකක් විතර දාන්න. short video වලින් තමයි අපිට channel එක up කරගන්න පුළුවන්. subscribers ලා වැඩි කරගන්න පුළුවන්. නමුත් short වල තියෙන එකක් තමයි short වලට අපිට views ආවට ඒකේ watch time අපිට add වෙන්නේ නැහැ public watch hours වලට. එතකොට අපිට watch hour 4000 හදාගන්න වෙන්නේ long video වලින්. ඉතින් අපේ පළවෙනි eligibility එක subscribe 4000නේ. අපි ඒක හදාගන්න short වලින්ම try කරමු. short වලින් ඉක්මනටම subscribe 1000 achieve කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හිමීට long video වලට මාරු වෙන්න. එතකොට ඔයාලගේ audience එක up වෙලා ඉවරනේ. audience එක හැදෙනවා කියන්නේ views දෙනවා කියන එකනේ. එතකොට ඔයාලට long video වලින් watch hours 4000 ඉක්මනටම cover කරගන්න පුළුවන්. මම හිතනවා මං කියපු දේ ඔයාලට තේරෙන්න ඇති කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන් ගැන තමයි මම අද කතා කරේ. ගොඩක් දැන් ඉන්න අය පටන් ගන්නවා videos contents create කරලා සතියක් දෙකක් කරලා මගදී නතර කරනවා. මමත් මුල් දවස්වල වීඩියෝ දැම්මා views අඩුයි, watch hours හැදෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න මටත් තිබ්බා. නමුත් මම එතනින් නතර කරේ නෑ. දිගටම වීඩියෝස් දැම්මා. පළවෙනි දවස්වල long video වලට views 10යි. 8යි views 10යි. ඔන්න වගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් ටික දවසක් කරගෙන යනකොට තමයි views හැදෙන්න පටන් ගත්තේ.
මග නතර කරන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලා ටාගට් එකක් තියෙනවා නම් කරගෙන යන්න. මම ඉතින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නේ CapCut එකෙන් සහ InShot එකෙන්. ඒ ඇප් දෙකෙන් තමයි. ෆෝන් එකෙන්මයි එඩිට් කරන්නේ. ලැප් එකෙන් නෙමෙයි. මේ වෙනකම් මම ෆෝන් එකෙන්මයි වීඩියෝ එඩිට් කරන්න මට පුළුවන් විදියට. ඉස්සෙල්ලාම පොඩියට කරගෙන යන්න. අපිට ඔඩියන්ස් එක හැදෙනකොට තව දුරටත් හොඳට වීඩියෝස් එඩිට් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔඩියන්ස් එක හදාගන්න බලන්න. ටික කාලයක් යනවා. ඉතින් කට්ටක් කන්න වෙනවා. කාලයක් ගිහිල්ලා Tamanට ඕනේ ටාගට් එක අචීව් කරගත්තාම මේ හොඳ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ගොඩක් අයට වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් බයි බයි.